මේ වීඩියෝ එක ගත්තේ ඉඳලා මෙහෙට වහින්න පටන් ගත්ත පළවෙනි දවසේ. ශීබුරු කුප්පමේනිය ගහක් හැම කන ගමන් එළිය ඇවිද හිටියේ. වහින නිසා තමයි මේ ගෙට ඇවිල්ලා පිස්සු නටන්නේ. ලයිට් එක දැන් ආව වීඩියෝ කරගන්න. පිස්සු නැත්නම් පහුගිය දවස් ටික හරිම රස්නෙයිනේ. ඉතින් ශීබුරු මේ කැට් බෙඩ් එකේ හිටියේම නෑ ගෙදර ඉද්දි. වාහනේ ගමනක් යද්දි නම් මගේ කුලෙන් කැට් බෙඩ් එක තියාගත්තන් ශීබුරු සැපට නිදාගත්තා. ඇයි ඉතින් AC එකේනේ. ඔයාලගේ ගෙවල් වල ඉන්න පූස් බබාලත් ඉඳලා වහිනකොට මෙහෙම පිස්සු වැටෙනවද? හානස්සකවත් හරියට ගලවන්න දීලා නෑ අයියට. දැක්කද කියද්දි ගස්සලා අහක බලාගත්තු ලස්සන. හැංගිලාද? මේ මෙයාට වෙලා තියෙන දේ දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්නකෝ. අපිටත් හිතාගන්න බෑ එකපාරට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. වැස්ස නිසා මෙයාට මොකක් හරි ජොලියක් ඇවිද්ද? එහෙම නැත්නම් කුප්පමේනිය කාපු නිසා මොනා හරි වෙලාද? බලන්න කුප්පමේනිය කතන් දෙන්න ආයේ. අපි දෙන්නේ අර යට කරගෙන වගේ දෙනවා ඒක. දෙන්නේ. මොංගල් වෙලා. ඔය හානස් එක ගලවන්න දෙන්න. ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? වැස්සලාට වහින්න පටන් ගත්තට පස්සේ මෙයාලගේ ඇඟට මොනවා හරි සනීපයක් දැනෙන වැඩි සීතල දැනෙලා නේද? ලොම් ගොඩයින් ඉතින් මෙයාලට මේ රස්න කාලේ ඉන්නත් අමාරුයිනේ. දවල්ට නම් කොහොමත් මෙයාව එළියට එක්ක යන්නෙම නෑ. උදේටයි හවසටයි විතරයි අපි මෙයාව විද්දවන්න එක්ක යන්නේ. සමහරවිට කොරෝනාවට බයට ආවද දන්නේ නිකන් ගුලි වෙන්න. ඇත්තටම කොරෝනාවට බයට ආවද දන්නේ නෑ. ශීප්රු කියන්නේ බය ගුල්ලෙක්නේ. අනේ මේ මල කොලමක් වෙන්න එපා හොඳේ. පිස්සුද? මේ මම වීඩියෝ කරනවා. කට්ටියට පෙන්නන්න. දැනගන්න එපා හැටි. වීඩියෝ කරනවා කිව්වා විතරයි අම්මෝ නළුව නාන්න පටන් ගත්තා. වීඩියෝ වලට ලස්සනට ඉන්න එපැයි. මාවත් නාවන්න. ඉක්කොහොද? නාවන්න. මුටි කනවා හොඳේ. මාව නම්. දෙකක් දෙන්නේ. දෙකක් අහිංසක මූණක් දාගෙන හිටියට දෙකක් දෙන්නේ මං. ඇයි යන්නේ? චුට්ටක් නාවන්න පැටියෝ. මාව නාවන්න. දෙරිලු. ඔයා දෙන්න බලන්න ආයේ? මාව නාවන්නද පොඩ්ඩක්? ශීබුරුගේ විනෝදාංශි මාව අවුස්සන එක, මගේ විනෝදාංශි ඉතින් ශීබුරුව අවුස්සන එක. ඒ නිසා ඉතින් මාව නෑවුවේ නැතුවට මං ගණන් ගන්නෙ නෑ. අපි යාළුවනේ. නිදා ගන්න එහෙනම් අපි යනවා හොඳේ. එහෙනම් තවත් ශීබුරුගේ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching.